චව් අද කතා කරමු වසන්ත සමයත් එක්කම එන ඉතා ගුණදායක අස්පාරජි ගැන. ඉතාලි භාෂාවෙන් මේකට කියන්නේ අස්පාරජි. ඒක බහුවචනේ. මේක ඒකේ වචනේ අස්පාරගෝ. අස්පාරගෝ. ඉතින් මම මේක භාවිතා කරලා හදපු කෑම එකත් ඕගොල්ලන්ට පෙන්නන ගමන් ඕගොල්ලොත් කැමති නම් මේක try කරලා බලන්න. මම ඕගොල්ලන්ට කියන්නම් පොඩ්ඩක් මේ අස්පාරජි වල තියෙන ගුණ ගැන. මොකද විශේෂයෙන්ම පිටරට ආවට පස්සේ අපේ ලංකාවේ පුරුදු වෙලා තියෙන්නේ මේ රටවල් වල තියෙන කෑම ගන්නේ නැතුව මේ ශරීරයට අවශ්‍ය විටමින් khනිජ ලවණ ෆාමසියට ගිහින් ටැබ්ලට් වලින් ගන්න. නමුත් ඒක එච්චර ගුණදායක දෙයක් නෙමෙයි. අස්පාරජි කියන්නේ ෆොලික් ඇසිඩ්, විටමින්, khනිජ ලවණ ගොඩාක් අඩංගු ආහාරයක්. ඊට අමතරව අස්පාරජි වලට තියෙනවා ලොකු හැකියාවක් ශරීරයේ වසවිස ඉවත් කරන්න. ඒ වගේම මේක හොඳ ප්‍රතිඔක්සිකාරයක්. ඊට අමතරව ඩයරටික් ක්‍රියාවලිය වර්ධනය කරන්නත් පුළුවන්. ඒ නිසාම තමයි සාමාන්‍යයෙන් අස්පාරජි කන්න සුදුසු නෑ මෙන්න මේ අයට. වකුගඩු ක්‍රියාකාරීත්වය නිසි ලෙස කෙරෙන්නේ නැති අයට අස්පාරජි අගුණයි. ඒ වගේම වකුගඩු වල වෙනත් රෝග තියෙනවා නම් අස්පාරජි අගුණයි. වකුගඩු වල ගල් තත්ත්වය තියෙනවා නම් අස්පාරජි අගුණයි. ඒ වගේම මුත්‍රා දැවිල්ල තියෙන අයට අස්පාරජි අගුණයි. ඊට අමතරව අස්පාරජි අගුණයි ප්‍රොස්ටඩයිටස් තියෙන අයට. මේ අසනීපෙට සිංහලෙන් කියන්නේ මොකක්ද කියලා මන් දන්නේ නැහැ. නමුත් ඔයගලන්ට දැනගන්න ඕන නම් මට ඒක මොකක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන්. දැන් මම හදපු කෑම එක මොකක්ද කියලා බලන්න නම් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න වෙනවා. මම මෙතන ඔයගලන්ට පෙන්නන්නේ කිසිම ටෙම්පරාදුවක් භාවිතා කරන්නේ නැතුව හදන කෑම එකක්. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම ටෙම්පරාදු තමයි කෑම නැත්තේ සහ ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්ව ඇති කරන්නේ. අනිත් විශේෂ දේ තමයි මම මේ අස්පාරජි භාවිතා කරන්නේ බ්ලෙන්ඩ් කරලා. ඒකට හේතුව මගේ පුතා අස්පාරජි කෑලි කන්න කැමති නැහැ. නමුත් අපි ඒගොල්ලන්ට මේ වගේ ගුණදායක කෑමක් දෙන්න එපා. ඒ නිසා තමයි මම මේ විකල්පය භාවිතා කරන්නේ. ඉතින් ඔයගොල්ලොත් කැමති නම් try කරලා බලන්න. මේ කෑම එක ඔයාලට තවත් පොඩ්ඩක් රසවත් කරන්න ඕන නම් මේක හැදුවට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් බටර්, ගී එහෙම නැත්නම් පන්න වගේ දේවල් දාන්න. හැබැයි අපි හොඳටම දන්නවා බටර් නැත්නම් පන්න කියන්නේ ශරීරයට එච්චර සෞඛ්‍යදායක ආහාර නෙමෙයි. මේ කෑම එකේ තව විශේෂත්වයක් තියෙනවා. මේ කෑම එක හදාගන්න මට ගියේ විනාඩි 20ක් විතර. ඉතින් අපි දන්නවා ඉතාලියේ ඇවිල්ලා රැකියා කරන බොහෝ අය කියන දෙයක් තමයි කෑම හදාගන්න වෙලාව නැහැ කියලා. ඉතින් ඒ හේතුව මත ගොඩාක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ඉක්ෂණීක කෑම ගන්න. නමුත් උවමනාව තියෙනවා නම් මේ වගේ දේවල් හදාගන්න හරිම ලේසි. දැන් ඉතින් කැමති නම් මට කියන්න ඔයගොල්ලෝ අස්පාරජි හදන්නේ කොහොමද කියලා. එතකොට මටත් ඉගෙන ගන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ වැඩසටහන දියුණු කරගන්න උදව්වක් වශයෙන් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. චාଓ.